රවී කරුණානායක ලංකාවේ කවුරුත් හොඳින් දන්නා කියන රවීන්ද්‍රන් කරුප්පයියා හෙවත් රවී කරුණානායක ආයමත් ඉදිරියට. රට මුහුණ දෙන ලොකුම අර්බුදය දේශපාලන නූගත්කමයි. උදා වී තිබෙන්නේ රට ගොඩගත හැකි අවසන් අවස්ථාවයයි. කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් ඇමති රවී කරුණානායක පවසයි. අන්න ප්‍රවෘත්තිය 2016 වසරේ මාර්තු මාස 29 වෙනිදා සහ 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 50කට අධික රජයේ මුදල් සාබද්ද ලෙස පරිහරණය කළේ යයි රවීන්ද්‍රන් කරුප්පයියා ඇතුළු 11 දෙනෙකුට අධිචෝදනා 23ක් යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහා අධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා තිබූ නඩුව එය ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව සඳහන් කරමින් අධිචෝදනා 13කින් නිදහස් කරන ලද්දේ 2022 මාර්තු මාස 4 වෙනි දිනයි. රවී කරුණානායක නැවත කරලියට පැමිණ සිටින්නේ මෑතකදී ලැබුණ IMF ණය මුදලින් පසුව බැව් බොහෝ දෙනාගේ අදහසයි. රවී කරුණානායක යනු උපන් ගෙයිම හොර දෙටුවෙකු බව සනාථ කරන්නේ ඔහු දේශපාලනයට පිවිසෙන්නේ ලලිත් ඇතුළත් මුදලි මහතාගේ රාජාලියා පක්ෂයේ සිට ඇතුළත් මුදලි මහතාගේ ඇවෑමෙන් එම පක්ෂයේ තිබූ මුදල් සොරා කන්නේ මෙම කුප්‍රකට හොරා වන රවී කරුප්පයියායි. මුලදී කොළඹ වරායේ වාප්පු ලිපිකරුවෙකු වූ මොහු එම විශාල මුදල තමාගේ පෞද්ගලික සුඛ විහරණයට යොදාගත්තේ කිසිදු ලැජ්ජාවකින් තොරවයි. ඇතුළත් මුදලි මහත්මිය පවා මේ බව රටට හෙළිදරව් කර සිටියා. ඔවුනට දරුමාල්ලන් නොසිටීම රවී කරුණානායක හෙවත් රවීන්ද්‍රන් කරුප්පයියාට ඉතා වාසිසහගත වුණා. රවී කරුණානායක යනු වචනේ පරිසමාප්තයෙන්ම පට්ට හොරෙක් සහ කපටියෙක්. කලින් කලට බලයට රජයන්හි ඇමති දූර දැරූ මේ තැනැත්තා ඊට පෙර තිබූ මහා ඩොලර් වංචාවන් සඳහා වූ නඩු පවා ඉවත් කරගත්තේ සිය කපටි මොළය පාවිච්චි කරමින්. මොහු කළ ප්‍රකට හොරකම් වංචා අතර මහා බැංකුව මහදවල් කොල්ල කෑම, ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණා දැමීම, සතොස විකුණා දැමීම වැනි විශාල සොරකම් රැසක විශාල හිමිකරුවෙක්. ජනබලයක් නොමැතිව පාර්ලිමේන්තුවේ 134 දිනකුගේ බලයෙන් පිනට ජනාධිපති රනිල් රාජපක්ෂ බලයේ සිටින මෙම සමයේදී රටේ දුප්පත් මිනිසුන් උගසට තබා ගන්නා විදේශ ණය වලින් පවා හොරා කෑමට දැන් ලහිලහියේ පැරණි කම්බා හොරු මාන බලමින් සිටී. මේද උන්ගෙන් එක් ප්‍රධාන හොරකි ජනතාවෙනි. ඔබ අවදියෙන් සිටිය යුතු මොහොතයි මේ. නැවත හමුවෙමු බටලන්ද තුලින්.